අයිබෝන් යාළුවනි අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා The Welder YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි වෙල්ඩින් කරන්න විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවටම පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ එකක් තමයි E6013 කියන්නේ. ඒ වගේම E7010 එහෙම නැත්නම් E7018 වගේ ඉලෙක්ට්‍රෝඩත් මේ වෙල්ඩින් කරද්දී පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙල්ඩින් කූරු පාවිච්චි කරාට ඇයි මේ වෙල්ඩින් කූරු අපි පාවිච්චි කරන්නේ? මොකටද මේවා පාවිච්චි කරන්නේ කියලා හොඳ අවබෝධයක් නැතුව තමයි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ මේ 6013 වෙල්ඩින් කූරු පාවිච්චි කරන්නේ මොන වගේ වෙල්ඩින් වලටද? ඒ වගේම මේ E7018 එහෙම නැත්නම් E7016 වගේ ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්නේ මොන වගේ වෙල්ඩින් සඳහාද කියලා. එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා ඇවිල්ලා අපේ අද වීඩියෝ එක ගැන කතා කරමු. නැවතත් සාදරයෙන් පිළිගන්න ඔයාලව වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකේ අපි මුලින්ම කතා කරමු මේ 6013 කියන ඉලෙක්ට්‍රෝඩ් එක ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා E6013 කියන්නේ මොකක්ද, මේ අකුරු වලින් ඉලක්කම් වලින් මොනවද කියවෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාලට ටිකක් තව අවබෝධයක් ගන්න පුළුවන් මොකද්ද මේ E කියන්නේ, ඒ වගේම 60 කියන්නේ මොකක්ද, 1 කියන්නේ මොකක්ද, 3 කියන්නේ මොකක්ද කියලා. අද කතා කරන්නේ මොන වගේ වැඩවලටද මේ ඉලෙක්ට්‍රෝඩ් එක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ E6013 වගේ ඉලෙක්ට්‍රෝඩ් එකක් පාවිච්චි කරලා තින්ක් මෙටල් වෙල්ඩින් කරන්න තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් ගේට්ටු, හත් වැටවල්, ඒ වගේම ඔය පොඩි පොඩි යකඩ වැඩ, ඒ වගේ දේවල් කරන්න අපිට මේ ඉලෙක්ට්‍රෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට වෙල්ඩින් කරාම ස්ලැග් එක අයින් කරගන්න ලේසි. ඒ වගේම මේකෙන් අපිට ෆැක්ටරිස් කරන්න ලේසි. ඒක නිසා අපිට මේ E6013 ඉලෙක්ට්‍රෝඩ් එක බිගිනර්ස්ලාට ලේසියෙන්ම වෙල්ඩින් ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ ස්ට්‍රෙන්ත් එක අඩුයි. ඒක නිසා අපිට මේක ගොඩක් හાર્ඩ් වර්ක් වලට පාවිච්චි කරන්න බෑ. කියන්නේ ගොඩක් ප්‍රෙෂර් එක වගේ එන තැන් වලට අපිට මේ ඉලෙක්ට්‍රෝඩ් එක පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට තමයි අපි E7018 වගේ ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි බලමු E7018 ඉලෙක්ට්‍රෝඩ් එක ගැන. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ ඉලෙක්ට්‍රෝඩ් එක පාවිච්චි කරන්නේ ස්ට්‍රෝං වෙල්ඩින් එකක් කරගන්න. මොකද මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි. ඒක නිසා හොඳ ශක්තිමත් වෙල්ඩින් එකක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ බිල්ඩින්ග්ස්, ඒ වගේම මැෂිනරිස්, ඒ වගේම පයිප්, මේ වගේ දේවල් වෙල්ඩින් කරන්න තමයි මේ ඉලෙක්ට්‍රෝඩ් එක පාවිච්චි කරන්නේ. මේක ටිකක් අර E6013 ඉලෙක්ට්‍රෝඩ් එක වගේ නෙමෙයි. වෙල්ඩින් කරන්න ටිකක් අමාරුයි. මේකට හොඳ ස්කිල් එකක් තියෙන්න ඕනේ වෙල්ඩින් කරන්න. මොකද මේකේ ආක් එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. එතකොට තමයි මේකෙන් හොඳ අපිට වෙල්ඩින් එකක් ගහ ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රෝඩ් එක අපිට වෙල්ඩින් කරනවා නම් හොඳ වෙට් ගතියක තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි හොඳ වෙල්ඩින් එකක් කරන්න පුළුවන්. ඉතින් ප්‍රොෆෙෂනල් වෙල්ඩර්ස්ලා මේක වෙල්ඩින් කරද්දී අනිවාර්යයෙන්ම හීටර් එක දාලා එහෙම නැත්නම් oven එක දාලා මේක oven එකේ හීට් කරගන්නවා. එතකොට මේ වෙල්ඩින් කරන්න ගන්න කලින් ඉලෙක්ට්‍රෝඩ් එකේ මොයිස්චර් ගතිය තිබුණොත් ඒක අයින් වෙලා අපිට හොඳ වෙල්ඩින් එකක් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් E7018 අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න අමාරුයි අපි කරන වෙල්ඩින් එක. මොකද අපි ගොඩක් වෙලාවට ගෙවල් දොරවල් වල කරන වෙල්ඩින් වලට අපි පාවිච්චි කරන්නේම 6013 කියන ඉලෙක්ට්‍රෝඩ් එක. මොකද 7018 ඉලෙක්ට්‍රෝඩ් එක ටිකක් මිලනුත් අධිකයි. හැබැයි අපිට ලේසියෙන්ම අපිට කඩේකින් ගන්නත් පුළුවන් වෙන්නේ මේ 6013 ඉලෙක්ට්‍රෝඩ් එක. ඉතින් ඔයාලා ගෙදර දොරේ ඉලෙක්ට්‍රෝඩ් එකක් පාවිච්චි කරනවා නම් මේ 6013 වගේ ඉලෙක්ට්‍රෝඩ් එකක් අරගෙන පුරුදු වෙන්න වෙල්ඩින් කරන්න. මොකද 7018 වගේ ඉලෙක්ට්‍රෝඩ් එකක් අපිට ලේසියෙන්ම පාස්ස ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට අපිට ටිකක් අමාරුයි අපේ වෙල්ඩින් එක හරියට කරගන්න. ඉතින් මේ දෙක අතරේ තියෙන වෙනස්කම් කිව්වොත් එහෙම E6013 අපිට ලේසියෙන්ම වෙල්ඩින් කරන්න පුළුවන්. බිගිනර්ස්ලාට ලේසියෙන් වෙල්ඩින් කරගන්න හැකියාව තියෙනවා. හොඳට ප්‍රැක්ටිස් කරන්න හොඳට පහසුවෙන් මේකෙන් වෙල්ඩින් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි E7018 වගේ ඉලෙක්ට්‍රෝඩ් එකකින් වෙල්ඩින් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ වෙල්ඩින් ස්කිල් එකක් තියෙන්න ඕන මේක පාවිච්චි කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මේ E6013 සහ E7018 කියන ඉලෙක්ට්‍රෝඩ් එක ගැන. ඉතින් අපි අද කතා කරේ මේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් දෙක අතර තියෙන වෙනස්කම්. ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අද ඔබේ නිවසින් සමුගෙන යනවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙයි. එතෙක් ඔබට සුබ දවසක්.